ආයිබෝවන් හෙළපොජුන් channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ පහසුවෙන් ඉන්දියාප්ප සාදන හැටි. මෙන්න ඉන්දියාප්ප හදන්න වමනා ද්‍රව්‍ය මෙතන තියෙනවා. මේ ඉන්දියාප්ප සඳහා වැදගත් පිටි හාල් පිටි මේවා වෙළඳ පොලේ තියෙනවා. ගෙදර දුනත් හදා ගන්න පුළුවන්. ගෙදර හාල් කොටලා යන්තමට වැදගත් පිටි ගන්න පුළුවන්. මෙතන මම ග්‍රෑම් 250ක් විතර දාගත්තා මේ වාජනයකට. දැන් ඊළඟට මම මේකට ලුණු කුඩු තේ හැදි භාගයක් විතර එකතු කර ගන්නවා. හොඳට පුරවාගත්ත උණු වතුර තමයි මේවට පාවිච්චි කරන්නේ. මේ උණු වතුර ටික දාන්න නිවෙනකම් පොඩ්ඩක් නිවෙනකම් මම ලුණු ටික මිශ්‍ර කරගත්ත පිටි වලට. දැන් උණු වතුර එකපාරට අපි වක් කරගන්නේ පොඩ්ඩ මේකට මේ මිශ්‍රණයට පිටි මිශ්‍රණයට දාගන්නවා. මේ විදිහට ටිකක් දාලා ටික අනා ගන්න. එතකොට උණු වතුර ගානට අර වාෂ්ප නිවිලා වාෂ්ප පිට වෙලා මේක ගානට එනවා පදමට. ඒකින්ද ටික වක් කරගන්න එකපාරට දාගත්තාම වතුර වැඩි වෙලා මේක දියාරු වෙලා අපිට හදාගන්න බැරි වෙනවා. කීප සැරයකට පිටි ටික අනාන බල තමයි උණු වතුර ටිකක් කෝප භාගයක් විතර අහනවා මේ ප්‍රමාණය අනා ගන්න. ඉතින් ඒක නිසා හොඳට උණු වතුර ටික වැඩියෙන් දාගන්න ඕනේ. මේ ටික දාලා මේ විදිහට හොඳට අනා ගන්න. ලුණුත් මිශ්‍ර වෙනවා ඒක නිසා හොඳට මේ විදිහට ටික වතුර කීප සැරයක්ම දාන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රමාණය බලා ගන්න. මේ විදිහට හොඳට අනන්න. දැන් තවත් වතුර මදි වාගේ මම තවත් ටිකක් එකතු කර ගන්නවා. එකතු කරගෙන මේ විදිහට අනවා. දැන් මේ අනාගත්ත පදමට ඇනිච්ච ඉන්දියාප්ප මිශ්‍රණයක් තමයි මේ තියෙන්නේ. දැන් බලන්න හොඳට අර අපි හුණු ගහනකොට තියෙන්නේ අතේට ඒ වගේ හොඳට ප්‍රමාණ තියෙන ඇලෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ ඉන්දියාප්ප තට්ටුවට පොඩ්ඩක් තෙල් පොඩ්ඩක් ගාලා ගන්න. එළවලු තෙල් පොඩ්ඩක් හරි පොල් තෙල් පොඩ්ඩක් හරි ගාලා ගන්න. මොකද ඇලෙන ගතිය එන හින්දා ගලව ගන්න අපහසු වෙනවා. ඊට පස්සේ මේ ඉන්දියාප්ප වංගෙඩියට මේ විදිහට පිටි මිශ්‍රණයෙන් ටිකක් දාලා ඉන්දියාප්පයක් මිරිකා ගන්න තමයි මේ හදන්නේ. බලන්නකො ඉන්දියාප්ප තට්ටු හරිම පහසුයි මේක. මේ හයිය නෑ මේක. ඒකින්ද හොඳට දෙපාරක් තුන් පාරක් විතර මේ විදිහට තුන් සැරයක් විතර වාගේ කරකුණොත් ඇති. මොකද ගොඩාක් එක කොටේ දාන්න එපා. ඔය අපුවාම තම්බගත්තත් අර නිකන් ගල් වාගේ උඩට තියෙනවා කණ්ඩ අපහසුයි. ඒ නිසා මේ විදිහට තුන් සැරයක් විතර ඉන්දියාප්ප රැල් දාගත්තාම මේ ප්‍රමාණවත් මේ විදිහට එකින් එක ඉන්දියාප්ප තට්ටුවෙන් තට්ටුව තියලා මේ විදිහට ඉන්දියාප්ප ටික අපි මිරිකා ගන්නවා. දැන් ඉන්දියාප්ප ටික මිරිකගෙන ස්ටීමර් එකක් තියෙන රයිස් කුකර් එකක් ගන්න. මේක නම් මගේ පරණ රයිස් කුකර් එකක්. ඒක නිසා යටට දාන ස්ටීමර් එකක් තියෙන්නේ. මේ විදිහට ඉන්දියාප්ප තට්ටු මේ විදිහට එකින් එක අහුරා ගන්න. මම මේකට උණු වතුර ටිකක් තමයි දැම්මේ. ඉක්මනින්ම තැම්බෙන්න ඕන හින්දා උණු වතුර ටිකක් දාලා මේ විදිහට ඉන්දියාප්ප තට්ටු ටික තියලා දැන් තැම්බිලා ඉවරයි. විනාඩි 5ක් 10ක් යනකොට හොඳට වතුර පැහුනොත් විනාඩි 5ක් 6ක් යනකොට මේක තැම්බිලා දැන් අත ගාලා බලන්න අතේ ඇලෙන්නේ නැහැ. ගලව ගන්න ලේසි. මේ තැම්බෙච්ච ඉන්දියාප්ප ටික මේ තියෙන්නේ. මේ බලන්නකො. තාම පහසුවෙන් හදා ගන්න පුළුවන් ආහාරයක්. පැය කාලක් හමාරක් විතර වතුර ටික විතරක් උණු වෙන ප්‍රමාණය වෙලාවෙ තමයි මේක යන්නේ අපිට වෙන්නේ. මේ තම්බගත්ත ඉන්දියාප්ප මේ තියෙන්නේ. මම ඒකට හදලා තියෙනවා පරිප්පු කරියක්. ඒ වගේම ඉස්සන් ඌනිස්ස යොදාගත්තු මැල්ලුමක් සම්බෝරයක් කියලා කියන මැල්ලුමක්. මේක මේත් එක්ක කන්න පුළුවන්. අපි දෙයට රාත්‍රියට පාසල් යන දරුවෙකුට දුවෙකුට පුතෙකුට පිරිසුදුව කඩෙන් අරන් දෙන්න නැතුව කෑම වෙලා සකස් කර ගන්න පුළුවන්. මේ බලන්න මේ විදිහේ ඊගා වීඩියෝ එකේ මේ පරිප්පු කරිය හදන හැටිත් මේ කුණිසම් මැල්ලුම හදන හැටිත් මම කියලා දෙනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපේ channel එකට subscribe වෙන්න. කමෙන්ට් කරන්න. Facebook එකේ share කරන්න.